මේක නෙමෙයි තව ගොඩක් තියෙනවා. සීනි ඩේක කන්න තමයි. මට මේ ටික හොදලා ගන්න බැරිද? කට්ටිය කොහමද වලව හැමදාමත් වගේ සාදරෙන් ආදරෙන් චමත්කාරයෙන් මගේ channel එකට ඉතින් පිළිගන්නවා. ඉතින් අද ඔයාලා දන්නවා thumbnail එකෙන්ම දකින්න ඇති අද මොකද වෙන්නේ කියලා. අද මම 2x spicy ramen packet 4ක්. හරි. විනාඩි 5න් කනවා හරිද? බෑග් එකේ තියන්නේ. බලන්නකො විනාඩි 5න් කනවා. ඉතින් අපි බලමු මේක තමයි challenge එක. කාලයකට පස්සේ ramen කෑවෙත් නැහැ. ඉතින් අපි බලමු මේක මට කරන්න පුළුවන් වේද කියලා. මේ challenge එකේ තියෙන තව එකක් තමයි මම කන්න ඕනේ ගැරපුයින් නෙමෙයි chopstick වලින්. හරිද? මම ඒක try කරන්නේ පළවෙනි පාරට. පටන් ගන්න කන්න හරිද? වෙන ඇති. ගයිස් ඔයාලා දන්නවද මේක අල්ලන්න ඕන විදිය? මේ අම්මට ඉතින් මේකේ ස්මෙල් එකක් දෙනවා හරිද? අර සැරට. දැන් වැඩේ තියෙන ඊළඟට මෙන්න මේකේ කන්න ගියාම හරිද? මේ කන පළවෙනි පාරම. අපිට අද තමයි මේක අල්ලන්නත් තුරුනේ. ආයි බොරු කියන්න ඕනේ නැහැ. ඊයස ඔය රාමෙන් ලොකු පැකට් එක තියෙන්නේ ඉතින් පැකට් 4ක්. දැන් කන්න පටන් ගමු ගැම්මඩ. මේ chopstick දෙක විශ්සු කියලා හරි. පොඩ්ඩයි. Padang bawah ini. Ganting. Walau satu ini sama gini nih minat tapi tak terkoma kalau lagi gini.
තව වාගේදී. ඒ කියන්නේ පැකට් එකක් කාලේ වෙලාදී නේ. guys, ඔයාලා channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරගෙන යන්න ඕනේ හරිද? subscribe කරගෙන ගියොත් මම ඔයාලට හරිද? මෙන්න මේ කඩ කවනවා. අනේ ඒක පොඩ්ඩයි දී. අය නෝටස් ටික කැඩලා ඒක උඩට එන්නේ කියලා අස්සන. මේ කවනවා හරිද? Nom nom nom. මම හොදලා කෑවොත් ඔයාලා කවුන්ට් කරනවද ඒක? මොකද කියන්නේ? මම මේ ටික හොදගෙන ඇවිල්ලා කොහොම හරි කන්න නෙවනේ. මම මේ ටික ගිහලා හොදන් එනවා. හොදන් ඇවිල්ලා කන්න. ජැලස් කන්න නෙවනේ නේ. කවුන්ට් කරනවනේ කමෙන්ට් එකක් දාන්න බලන්න. අයියෝ. Artinya, mau lihat hutang itu teman tak gila. Ya. Challenge ko mari complete කරන්න ඕන. මේ බලන්න. මම ගොඩක් කෑවා හරිද පේනවනේ. තව ටිකයි තියෙන්නේ. දැන් හොදගෙන ඉමු එනන්නේ. ඉතින් කන්න බැරි හින්දා උඹට සැර වැඩි හින්දා මම හේතුව දැන් හරිද? පොඩ්ඩක් එන්න මම සීනි ටිකක් දාලා කතා කරා. ගෙදර මිනිස්සු බනිනවා. දන්නවද ආච්චි කියනවා මේ බිබික්කම් කරනවලු. මොනවද guys බිබික්කම් කියන්නේ? ඔයාලා hina වෙනවද නේද මම මේව හොදගෙන කනවා කියලා? මම කිව්වේ රාමන් පැකට් එකේ පැකට් 4ම කනවා කියලා. හරි. මේ කරන්නේ ඒක තමයි. දැන් නිකන් ගයි බෙරිපත් කනවා වගේ. ඉප්පට වඩා මේ අපේ ආච්චිට හොඳයි. මේකට සීනි ටිකක් දාගත්තොත් මොකද? දැන් නිකන් ලුණු නැති බත්තාගේ අපි පොඩ්ඩක් සීනි දාගෙන බලන්න. මම try කරලා කියන්නම් මේක රහද කියලා රහනම් ඔයාලත් සීනි රාමෙන් එකක් හදලා හොදලා සීනි දාගෙන ගන්න. හරි? මට ඔයාලට රෙකමන්ඩ් කරන්න පුළුවන් සීනි දාගෙන කන්න රාමෙන් එක හොදලා. හැබැයි ඊට පස්සේ දවසට වෙන දේවල් වලට මට වාක් කියන්න බෑ ඇත්තටම. හරි.
හදලා තියෙනවනේ. මම හිතනවා පැකට් 3ක් විතර ගන්න ඇති කියලා. හරිද? ඔයාලා හිතන්න මෙතන එක පැකට් එකක් වගේ නේ තියෙන්නේ. මේ මෙතන පොඩ්ඩයි තියෙන්නේ. මේ challenge එක පරාදයි වගේනේ. මම හිතනවා ඔයාලා මොනවා වුණත් වීඩියෝ එක enjoy කරන්නේ නැති කියලා ඒකින්ද subscribe කරගෙන යන්න ඕනේ. හරිද? මේ ඒත් එක්කම මම අලුත් රෙසිපි එකක් තමයි ඉතින් මේකත්. මේ රාමෙන් එක ඔයාලට කාගෙන බැරිනොත් හොදලා සීනි දාගෙන කන්න එක ඇත්තටම රහයි. මට දැන් කන්න බෑ මොකද බඩ පිරලා තියෙන්නේ. හරිද? challenge එක බලලා ඒ වුණා subscribe කරගෙන යන්න ඕනේ. හරිද? ඉතින් අපි එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බෙමු.